වාසනාවන්ත ඊළඟ ලිඳ මේ මිනිස්සුන්ගේ දේවල් බාරදී කල කෙරෙනවා. ඒකයි සියලුම දේ දා ගන්න මෙට්ට මේ අනිත් ගෙවල් මේ පව්. ඉතින් අපිට පුළුවන් තරමට අපේ පොඩි කොල්ලකට අපිට පුළුවන් දේ පිනක් කරගන්නවා. කන්නත්තර වෙලා ඉන්න මිනිස්සු. ගේ අප්පා මේ හරියනම් පුතා දාලා තිනවා වගේ. සුවඳයි. ඕකේ කුකුල්ලු වැටලද? මේකේ කුකුල්ලු හිටියද? මේකේ කුකුල්ලු වැටලා හිටියද? නින්දේ. දන්නේ අයියේ කියලා චුට්ටක් බලන්න තිබුණානේ මගුල. මේ කික කටේ සර මේ මිදුලක් ගිලනවා. මට හුදු. අපේ මිදුලක් ගිලුණා පුතේ. එන්න බෑ. කෝ රාණි අක්කා. රාණි අක්කා කඩේ. පට. අපිට ඔය මෝටර ඇති වේද පුතේ? ඔය මෝටර ඇති වේ දාලා බලලා තේරුණා? අමිල්ලා යන්නේ තු ගියේ එකයි වැඩි. බඩු වෙනවා. බඩු වෙනවා ඔය බඩු. දෙකම වදිද? දන්නේ නැහැ මේකේ නම් මේ ලිඳෙන් නම් අමු කුණු ගඩක් එන්නේ. මේකේ නම් පට්ට අමු කුණු ගඩක් එන්නේ. ඒ මිනිස්සු පව්. ඒකට මට නම් ලිඳ ගාවට යන්න බෑ. ඒකට කුකුල්ලු වැටලා. ඒකට කුකුල්ලු වැටලා ඉන්නේ. කුණු කියන්නේ නන්නත්තරයි. මට ළඟට ඉන්න බෑ. මොකද කරන්නේ? ආ පොඩි එකා ඉතින් අමාරුයි අතකට උයනවා කියන්නේ මගේ ගේ දෙපෙළේදී ඔක්කොම හොදන් අස් කරා මම තායික ගේම කරන්නේ. මොකද කරන්න බා? කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙන්න වෙන්නේ. කුකුල් ගන්න ආයි හුලකටයි එන්නේ. එන්නේ පල්ලහල් වෙන්න නෑ දෙන්න බසන. කොහමත් ඔගේ කුකුල්ලු ඇතුලේ මේ ඒත් අපේ උන් ටික මේක නාතරින්නේ නෑ. යම් මවුසන් ලෑයකටත් යම් මේක කරන්න පුළුවන්ද? මේක කරලා දානවද? කරමු කියලා කිය. උඹලට පිම්බා. ඇත්තමයි ලෝක පිනක්. ඔව්. පිං. ඕවා ලැබෙනවා. මේ අබිල් මේක එන කරනවද? එකපාර පවුනේ නේ. ඔය 4-5 ගුණේ කින් ලැබෙන්නේ ඔය පින. එකකින් නෙවෙයි ඕක කරලා දුන්නොත්. ඇත්තමයි. අපි නම් ක්ලෝරින් දාලා කරලා රෙදි පෙරෙන් බලන් ටිකක් හේතු වලින්දී. ඕකේ. නෑ අපේ ලින්ද. ඔයාලා ලින්ද. ඔව් නේ. ඒවයි තමයි යත් හේතුනේ. අපේ ලින්ද තමයි ඉලාගෙන ඇඳලා ඔක්කොම හේතුනේ. ඔව්. යා ලින්ද ගැඹුරු නෑ ඔක ලින්ද ළඟ තියෙන්නේ වතුර ළඟයිනේ. ඔව් අපෝ ඔච්චර උස නෑ ලින්ද. නෑ අපේ මේ බොහොම ළඟ වතුර මෙහෙ යට. පුළුවන් තරමක් ගහපල්ලා ගන්න. උදේ ඉඳන් ලිඳවල අස්කරලස්ස කරලා මේ ලිඳ නම් පුතා දැක්ක පළවෙනි ලිඳ මෙහෙම තියෙන. ඔව් ඒ කියන්නේ ගෙදරත් එහෙමයි. ඔව් ගෙදරත් ගඩ දෙයක් නැහැ. ඉතින් මේ ලිඳ කරලා දෙන්න කියලා අපිට කියන ඉඳ කරා මට නම් ළඟ වෙන්න බෑ මට පොඩ්ඩක් අවුල් වෙනවා මේ ඒ ගඳට. ඉතින් පුළුවන් කමක් තමයි ළඟට ගිහිල්ලා මම පෙන්නන්නම්. මම එකටම පිස්සු කෙලිනවනේ බං කවුද කරන්ට් එක දැම්මේ කියපන්කෝ. ඉතින් එකෙක් මුක්කම සෙට් කරලා ස්විච් එක දාලා තියලා ඒකේ වතුර වලින් අපේ මෙහා වුණා ගෑන් තිබුණා. නමුත් මේකත් ඉවර කරනවා මේක පට්ට ගුණ ගඳක් තියෙන්නේ. ඔව්. මේ දැන් ස්විච් එක දාන්න යන්න. බලාගෙන බහින්න පුතේ ඔතන අල්ලගන්න පුතේ. ඔන්න ඔතන අල්ලගන්න කොල්ලා. ඔන්නෝම ඕකට බරව අල්ලගෙන ඉන්න. ඕකට අතාරින්න එපා. ප්‍රෙෂර් එක අතාරින්න එපා නාන්න වෙනවා. තනිකර කුකුල් කුණු වතුර නාන්න වෙන්නේ ඒකයි. ස්විච් එක දාන්නකො පුතේ. ගිලෙනවා දැන් වැන්නොත් වතුර වැඩි. ඉතින් මේකත් ඉවර කරා. ඉතින් ඒකෙත් වැඩේ ඉවරයි.
පේනවා ඊළඟ එකට. ගියා කොල්ල. හරි. ඊළඟට මොන කුණක් අපේ සෙට් එකට කණ්ඩ වෙයිද දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. හරි එළගිරි මං ගන්න.